හැමදාම නිින්දෙදී එක එක විදිහේ බය හිතෙන කීන පේන. මේකට මොකක්ද කරන්නේ කියලා ප්‍රශ්නයක් අපි විමසලා තිබුණා. ඔබට සමහරට මේ ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. නිදිසුවේවත් හරියට නැතිව එක එක හීන වලින් තිගැස්සි බය වෙවි ගොඩාක් මිනිස්සු ගත කරනවා. අපේ භාග්‍යතුන් වහන්සේ අවවාද කළා නිතර මෙත්සිත වඩනවා නම් ඒ මෛත්‍රී ආනිසංස විදිහට Tamanට මෙන්නේ කරුණු තුන ලැබෙනවා. සුඛං සුපති සුවසේ නින්ද යනවා. සුඛං පටිබුජ්ජති සුවසේම අවදි වෙනවා. නා පාපකං සුපීනම් පස්සති පාපී සිහින පෙන්නේ. මෛත්‍රිය නිසා මේ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා කියලා යම් හිතක පවත්තන උතුම් මෛත්‍රිය නිසා ආනිසංස ලැබෙනවා. ඒ නිසා ඔබට හීනෙන් බියජනක වූ දේවල් නිතර පේනවා. ඔබ අනිවාර්යෙන් මේ පුරුද්ද හදාගන්න. එහෙම බය හිතන හීන නොපෙනෙන කෙනෙකුට උනත් නින්දට යන්න පෙර ගොඩාක් වටිනවා. විනාඩි 5ක් 10ක් අරගෙන කරණීය මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කරලා පොඩි වෙලාවක් මෛත්‍රී වඩන්න. අපි මෛත්‍රී භාවනාව ඔබට කියලා දීලා තියෙනවා. පොඩි වෙලාවක් මෛත්‍රී භාවනාව පුරුදු කරන්න. කරණීය මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කරලා මෛත්‍රී භාවනාව පොඩි වෙලාවක් පුරුදු කරලා ඔබ නිින්දට යනවා නම් ඔය නිින්දේදී බයජනක හීන පේනවා, හිතට වෙහෙසෙනවා, ඔය ප්‍රශ්න ඔක්කොම විසඳලා යනවා. සාමාන්‍යයෙන් අපි දවස අවසන් කිරීම විදිහටනේ නිින්දට යන්නේ නේ. දවස අවසන් කරලා නිින්දට යන මොහොත ඔබ සාමාන්‍යයෙන් දෛනික පුරුද්දක් හදාගන්න. නමස්කාරය කියලා තෙරුවන් සරණ ගිහින් හොඳට මේ තෙරුවන් වඳින ගාථාවන්ගෙන් තෙරුවන් වන්දනා කරන කරණීය මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කරලා පොඩි විනාඩි 10ක් 15ක් මෛත්‍රී භාවනාව කරලා නිදා ගන්න පුරුදු වෙන්න. ඔබේ ජීවිතේට ඒක විශාල ආශිර්වාදයක් වෙයි, පහසුවක් වෙයි. තෙරුවන් සරණයි.